What's up guys මොකද වෙන්නේ ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ වැදගත් දෙයක් ඒ තමයි ඔයාලට වාහනයක් තියෙනවා නම් ඔයාලගේ වාහනේ ඉන්ෂුරන්ස් එක හදා ගන්න කොහොමද කියලා කෙටියෙන් සරලවම ඔයාලට මම කියලා දෙනවා. ඉතින් වැදගත් කාරණේ තමයි මෙතනදී ඔයාලට මතක ඇති අපි කලින් ඉන්ෂුරන්ස් එක හදද්දී මෙන්න මේ විදිහට ඔයාලට කාඩ් එකක් තමයි දුන්නේ. හැබැයි දැන් කාඩ් එකක් දෙන්නේ නැහැ. හරි. මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපි ඒකත් කතා කරමු. හරි. ඉස්සෙල්ලාම ඉන්ෂුරන්ස් එකක් හදන්න ඔයා යන්න ඕනේ එක්කෝ මම යන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක නැත්නම් ඔයාලට පුළුවන් ජනශක්තිය නෝමෝ කියන ඉන්ෂුරන්ස් කම්පැනි ගොඩක් තියෙනවා. එයා දාලා ඒකට යන්න පුළුවන්. ඉතින් මම හැම වෙලෙම අරකින් අදා ගන්නවා ගානක් අවුලක් නැති නිසා මම ඒකට තමයි යන්නේ. තව ජනශක්තිය අරව මේවා තියෙනවා. ඔයාලට කැමති එකකින් දා ගන්න පුළුවන්. එතකොට මෙතනදී අපි අරන් යන්න ඕනේ ඔයාලගේ පරණ ඉන්ෂුරන්ස් කාඩ් එකක් තියෙනවනේ ඒක අරන් යන්න. ඒත් එක්කම ඒ කියන්නේ අලුතෙන් එහෙම ඒ කියන්නේ දැන් මම කලින් පාර අදලා ආයෙත් අදන්නේ ඒකෙන්නේ. එතකොට මම මේක අරන් ගියාම මගේ විස්තර යාලා ගාව තියෙනවා. එතකොට එයාලා ඒක බලලා මේ කාඩ් එක දුන්නාම එයාලා මට අදලා දෙනවා. එතකොට ඒ විස්තර ඇති. හැබැයි ඔයා මාරු ඒ කියන්නේ අලුතෙන් හරි ඔයා කලින් අදපු එකෙන් නැතුව තව එකකට යනවා නම් එතකොට ඔයා ඔයාගේ වාහනේ පොත ඔයාලගේ වාහනේ පොතත් අරන් යන්න. එතකොට මේ විස්තර අප්ඩේට් කරගන්න පුළුවන් එයාලට අලුතෙන් නිසා. එතකොට ඒකත් ලේසි. ඔය සාමාන්‍යයෙන් මේක තියෙනවා නම් කලින් කාඩ් එක තියෙන කලින් කාඩ් එකයි පොතයි ID එකත් සෝමත් දාගෙන යන්න. හරි. ওই ටික තමයි අරන් යන්න තියෙන්නේ. එතකොට ඔයාලා එතනට ගියාට පස්සේ කලින් අදපු එකක් තියෙනවා නම් මෙන්න මේක එයාට ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ අර විදියට අර පොතේ තියෙන විස්තරත් එයාලා ගන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා ඔයාලට පේමන්ට් එක කරන්න වෙනවා. මම 2026 ජූනි මාසේ තමයි ඒ කියන්නේ අද දවසේ තමයි ඇදුවේ. එතකොට මගේ බයික් එකට මගේ පේමන්ට් එකුනේ රුපියල් 600ක්. මගේ 600ක් තමයි ගත්තේ මෙන්න මේ මාසේ වෙද්දි. හරිද? එතකොට වාහන වලට අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අතේ සල්ලි තියාගෙන යන්න. හරි. එතකොට ඔන්න ඔය දුන්නාට පස්සේ විනාඩි 10ක් වගේ ගියා වැඩේට. වැඩි වෙලාවක් යන්නේ කට්ටිය නැත්තම් ඒ වෙලෙම ඒක හදලා දෙනවා. හරිද? හැබැයි මෙතනදී දැන් මම කලින් ගියාම මේ කාඩ් එක පරණ කාඩ් එක දුන්නම මට අලුත් කාඩ් එකක් දෙනවා. හැබැයි මේ පාර එහෙම නෙමෙයි. මේ පාර එයාලා ආනවා දැන් මෙතනදී මම කලින් මගේ විස්තර දෙන්න නිසා මගේ නම්බරය යාලා මේ නම්බරේ වැඩද මේ නම්බරේ වැඩ කරනවද කියලා. එතකොට ඒ නම්බරේ වැඩ. දැන් ඔයාලා කලින් ගියපු කෙනෙක් නෙමෙයි නම් ඔයාලගේ වැඩ කරන නම්බරයක් දෙන්න ඕනේ. ඊට පස්සේ ආනවා ස්මාර්ට් ෆෝන් එකක්ද තියෙන්නේ කියලා. එතකොට එම ඇව්වට පස්සේ ඔයාලට මැසේජ් එකකින් normal message එකකින් link එකක් එනවා ඒ නම්බරේට. හරිද? එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඒ link එක click කරලා ගිහිල්ලා අපිට එනවා අපේ insurance card එකේ වගේ link එක ගියාට පස්සේ ෆොටෝ එකක්. හරිද? මේ දෙපැත්තම ඒ කියන්නේ කාඩ් එක ඉස්සරහා පැත්තේ පිටිපස්සේ ෆොටෝ එකක් එනවා. link එක click කරාට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඒක download කරගන්න. හරිද? ඔයා ඒක download කරගන්න ඕනේ. download කරගත්තට පස්සේ නැත්නම් ඔයා screenshot එකක් කරේ ගා ගන්න ඕනේ. එහෙම download කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ෆෝන් එකේ තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් communication එකකට ගිහිල්ලා මෙන්න මේ විදියට මෙන්න මේ විදිහ මේ size එකට ඔයා communication එක ගියාම කියන්නේ මට මේ size එකට අදලා දෙන්න කියලා. එතකොට අරගෙන යාලා දෙකට නවලා මේ විදිහට laminating කරලා ඔයාලට ලබා දෙනවා. එතකොට මේක ඇත්තටම ලේසි. අර මේක වෙනසක් ලොකු වෙනසක් නැහැ. මේ කාඩ් එක මේ අර laminating කරපු එක ලොකු වෙනසක් බලා ගන්න නැහැ. ඉතින් පර්ස් එක දා ගන්න පුළුවන්. දැන් අතනදී වාසිය තමයි. ඒ කියන්නේ ඔයාලගේ ඔයා හිතන්නකෝ මේ පර්ස් එක ගෙදර ගාලා ගියා පොලිසියට ආවුණා. හැබැයි ඔයාලට පුළුවන් ඔයාලගේ මේ ෆෝන් එකේ තියෙන මේ ෆොටෝ එක පෙන්නන්න පොලිසියට. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ෆෝන් එකේ තියෙනවා ඔයාලගේ ඉන්ෂුරන්ස් එක. ඒක ඇත්තටම හොඳයි. ඒක එහෙම කරපු එකත් මොකද අමතක වෙන්න පුළුවන් නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ ඉන්ෂුරන්ස් එක අදා ගන්න වෙන්නේ අලුතෙන්ම.